මනමාල කතාවේ අලුත්ම ගී නිර්මාණයක මේ ගී නිර්මාණය මට ගොඩාක් විශේෂයි. මේ ගීතයේ සංගීතය නිර්මාණය කරේ අපේ රෝහණ වීරසිංහ සර්. ඒ වගේම පද රචනය සමිත පෙරේරා අයියාගේ. ඒ වගේම රූප රචනය චමල් පතිරණ අයියාගේ. ඒ වගේම මේ රෝහණ වීරසිංහ සර් නිර්මාණය කරපු ඒ ගී නිර්මාණයට තවත් වර්ණයන් එකතු කළා අමිත් ගුරු අයියා. ඒ වගේම නිසන් මාස්ටර් එකතු කරේ අමිත් ගුරු අයියා. මේ ඇතුළු මේ නිර්මාණය පිටිපස්සේ ලොකු ක්‍රූ එකක් ඉන්නවා. ඉතින් හැම දෙනාම ගොඩක් ආදරෙන් ගෞරවයෙන් මතක් කරනවා. විශේෂයෙන්ම සජිත ඇන්තනි අයියා තමයි මේ ගීතය මාත් එක්ක ගායනා කරන්නේ සහ රංගනයෙන් දායක වෙන්නේ. ඉතින් මේක මට මම හිතන්නේ මගේ සංගීත ගමනේ මම මෙතෙක් කරපු නිර්මාණ අතර සුවිශේෂීම නිර්මාණයක් විදිහට මට නම් කරන්න පුළුවන්. ඒකට තවත් හේතුවක් තමයි මේ ගී නිර්මාණය නිර්මාණය වෙන්නේ අපේ ජන මූලයක් පදනම් කරගෙන, ඒ වගේම ශ්‍රී ලාංකීය ජන සංගීතය පදනම් කරගෙන. ඉතින් මට ගොඩාක් ලොකු ආසාවක් තිබ්බා එදා ඉඳන්ම අපේ ජන සංගීතය බේස් කරගෙන නව නිර්මාණ කළ යුතුයි කියලා. මේ ප්‍රොජෙක්ට් එක අපි පටන් ගන්නේ 2021 දී. ඉතින් ලොකු කාලයක් ගත වුණා. අද වෙනකොට මේ විදිහට ගීතය නිර්මාණය කරලා අවසන් කරන්න, රූප රචනය කරලා අවසන් කරන්න. ඉතින් මම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා මගේ අම්මයි තාත්තයි මගේ පවුල හැමදෙනාම ඇතුළු සහ මේ නිර්මාණය වෙනුවෙන් මේ දායකත්වය ලබා දුන්න අපේ රටේ ප්‍රකට ප්‍රවීණ දරන්ත නිර්මාණ වේදිකයන් කලාකරුවන් මේ හැම දෙනාටම සහ ආදරණීය ප්‍රේක්ෂකයන් වල හැම දෙනාටම මට විශ්වාසයි මනමාල කතා ඔබ අනිවාර්යෙන්ම ආදරෙන් වැළඳ ගන්නවා කියලා. ඉතින් මේ නිර්මාණය හොඳට රස විඳින්න, අහන්න, බලන්න. මේ නිර්මාණය තුළ මේ රූප රචනය තුළ විශේෂයෙන් විවිධ සංකේත තියෙනවා. ඉතින් බලන්න ඒ වගේ මොනවද Tamanට දැනෙන්නේ කියලා අපිට ඔයාලගේ අදහස් අපිට ඔබගේ අදහස් ලබා දෙන්න. ඔයාලගේ ආදරය තමයි තවදුරටත් අපිට නිර්මාණ කරන්න ශක්තිය ලබා දෙන්නේ. ඉතින් අපි ආයෙත් නිර්මාණයකින් හමු වෙමු. මනමාල කතා ගැන මම වැඩියෙන් නොකිය ඉන්න නිර්මාණය අන්තර්ගතය. මොකද මම කැමති නිර්මාණ ශිල්පිනියක් විදිහට නිර්මාණය තුළින් ඔබට ආමන්ත්‍රණය කරන්න. ඉතින් එහාට ඔබේ අදහස් අපිට ලබා දෙන්න. එහෙනම් ගොඩක් ආදරේ හැමදෙනාටම බොහොම ස්තුතියි.